මොහොට්ටුවත් ගුණානන්ද හඳුරු හිටියේ නෑනේ ඌ විතින් ලෝකේ සියල්ල අනිත්‍යයි ඕවා ඉතින් ඔහොම තමයි මොකක් කරන්නද කියලා. මොකක් කරන්නද අපි මොකටද ඉන්නේ? උන්වහන්සේ නායක හඳුරු කෙනෙක් නෙවෙයි සාමාන්‍ය හඳුරු කෙනෙක්. ධර්මපාලතුමා කිව්වේ රත්තරන් දිවක් ඇති ගුණානන්ද ස්වාමීන් වහන්සේ උදේ හවහ මම මාලිගා කන්දේදී දැක්කා. සමහරව අහනවා රත්තරන් දිවක්ද තිබ්බේ කියලා. මොකද හිතා ගන්න ඔළුවක් නැහැ. වටිනවා කියන අර්ථයේ තියෙන්නේ. වටිනවා කියන අර්ථයේ තියෙන්නේ. හරි? එතකොට හික්කඩුවේ සුමංගල නායක හඳුරුව ඕල්කට්තුමා එකතු වෙලා වෙසක් දවස ලංකාවේ නිවාද දිනයක් කරන්න මුල් වුණා. අබේගිරි චෛත්‍ය හාරද්දි සුද්ධෝ අද වෙ ජේතවනාරාමයේ කියන චෛත්‍ය පටලවාගෙන තිබුණේ හාරද්දි අබේගිරි චෛත්‍ය වර්ධන සමිතිය පිහිටුවගෙන ඒක නැවැත්තුවා. ටොරින්ටන් ආණ්ඩුකාරගේ කාලේ ස්වාමින් වහන්සේට බද්දක් ගැහුවා ඇඟ බද්ද. ඇඟක් තියන් ඉන්නවනම් බද්දක් ඕන. බුලත්ගම ධම්මාලංකාර සුමනතිස්ස නායක හාමුදුරුවෝ සියම රජුරවන්ට පණිවිඩය යවලා චූලාලංකාර මහ රජුරවන්ට එංගලන්තයේ රෙජිනට දන්වලා ඒක නැවැත්තුවා. කොළඹ තියෙන සියලු බෝධි කපන්න කිව්ව සුද්දගේ කාලේ. ඒ වෙලාවේ මොහොට්ටිවත්තේ හාමුදුරුවෝ කොටහේනේ රැස්වීමක් තියලා කපන බෝධි වලට හිටෝපියව වැඩිපුර බෝධි කියලා. හැම හන්දියකම බෝධි හිටෙව්වා. ඔය දැන් තියෙන පිටකොටුවේ බෝධිය, රාජගිරියේ බෝධිය, පුංචි බොරැල්ලේ බෝධිය, බොරැල්ලේ බෝධිය හැම හන්දියක් ගානේ බෝධි හිටෙව්වා. ඔන්න වැඩ. අපි මොකද කරන්නේ? ඕවා නිත්‍යයි ඕවා ඉතින් හරි. හයිවේ එකේ ඩ්‍රයිවර් කෙනෙක් නැතුව යන වාහනයක් වගේ වර්තමාන ශාසනය. බුදුන්ගේ අදිෂ්ඨාන බලෙන් යනවා මිසක් අපේ ලොකු කන් නිසා නෙමෙයි. නායකයෝ කීයක් ඉන්නවද මේ ශාසනයේ? කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. කරපු දෙයක්වත් නැහැ. මෙච්චර විනාශයක් වෙලා තියෙනවා. බොරුද නැද්ද සන්නස? ලැජ්ජයි. අපි අනාථ වාසයෙන් ඉන්නේ. පරයත් ත්‍රිපිටක ධර්මයට කරන්න තියෙන සියලු අපරාධ කළ ඉවරයි. මම අර එකක් දැක්කා එක්කෙනෙක් දාලා තියෙනවා මිහිඳු තමයි මිහිඳු ඇවිල්ලා ලංකාව විනාශ කළා කියලා. ඒක කවුද මේ මිහිඳු කියන්නේ? පුංචි අම්මගේ පුතාද? දීප චක්‍රවර්ති ධර්මාශෝක මහාධිරාජයාගේ අතිජාත පුත්‍රයන් වහන්සේ. අපේ ආදි ගුරුදේවයෝ. මෙහෙව් જાතියකට හරියයිද? වගතුවක් වෙයිද? කවදාවත් මේ රටවල් දිනු වෙන්නේ නැහැ. කොහොම මතක තියාගන්න. මෙහෙම රටක අපි ඉන්නේ. මෙහෙම රටක පින්නත් නේ අපි ඉන්නේ. ඔය ඇත්තෝ කියන්න දෙයක් නැහැ. දන්නව නේද ඔය පුතාලා? ඔය පේනවනේ. දෙහා මම හුඟක් සර බාල කළා කිව්වේ. හුඟක් සර බාල කළා. අන්තිම දුකයි රටේ තියෙන තත්ත්වය.